මේ මිල අපේ මේක සප්ලයි ෂොක් එකක්. මේක සැපයුම ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් මිල වැඩි කිරීමක් වගේ ජාත්‍යන්තර වෙළඳ පොලේ ඉල්ලුම සැපයුම සම්බන්ධයෙන් තියෙන මිල ඇඩ්ජස්ට්මන්ට් එකක් නෙවෙයි මේක. මේක රටකට විශේෂයෙන් තුන්වෙනි ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටකට දරා ගන්න බැරි ආකාරයේ සැපයුම් ෂොක් එකක්. ඒ කියන්නේ එක පාට මෙන ඉතා ඉහළ මිල වැඩි කිරීමක්. අපි මේක රට ඇතුලේ මිලට ඇඩ්ජස්ට් කරන්න ගියාම ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. ඒක තමයි ඇත්ත කතාව. ඒක ලංකාවට විතරක් නෙවෙයි ඕනම රටකට බලපාන වෙන ප්‍රශ්නයක්. දැන් ඇත්තටම අපි විදේශිකයන්ගෙන් අහලා බැලුවොත් ඕස්ට්‍රේලියාවේ මේ සමහර රටවල් වල ඉන්න විදේශිකයන්ගෙන් අහලා බලන ලංකාවේ මිනිස්සුන්ගෙන් අහලා බලන ඒ රටවල් වල ඉන්න. ඒ රටවල් වල පැයෙන් පැය රද්ද තියෙන තෙල් මිල නෙවෙයි හෙට උදේ නැගිටිනකොට තියෙන්නේ. එහෙමයි තෙල් මිල වෙනස් වෙන්නේ. හරි එහෙමයි තෙල් මිල වෙනස් වෙන්නේ. අපේ රටේ එහෙම තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. මොකද අපේ රටේ එහෙම තෙල් මිල වෙනස් වීමේ මේ අපි සම්පූර්ණ තෙල් මේ සප්ලයි එක පුද්ගලික අංශයට දීලා තිබුණා නම් එහෙම තෙල් මිල වෙනස් වීමේ කියාවක් තියෙනවා. හරි මම ඉන්දියාව ගැන නෙමෙයි කිව්වේ. මම ඕස්ට්‍රේලියාව ගැන නෙමෙයි ඉන්දියාව ගැන හිතන්න. හරි පොඩ්ඩක් ඉන්නකො මම. පොරට කිව්සන් ගහපුවා. අවංගර කිව්වා ඇපල්ස් and oranges මේගොල්ලන්ගේ වැඩි. ඔයගොල්ලෝ සංසන්දනය කරන්න බැරි ලෙවල් දෙකක් ගෙනලා මෙන්න බලන්න කියලා කියනවා. අපි වගේ ගැටවලට අහු වෙන්නේ නැහැ පොඩ්ඩක් ඉන්නකො. අපි මං කියාගෙන ආවේ සමහර රටවල් වල පොඩක් ඔබතුමා අපිට කතා කරන්න දෙනවද නැද්ද? ප්‍රශ්න. ඇපල් ඔරෙන්ජ් ගන්නද මේ ලංකාවේ තියෙන දේශීය පළතුරු දෙකක් ගන්න. නෑ කමක් නෑ. මං ගන්නේ ඇපල්ස් and oranges තමයි ඉංග්‍රීසි පුළුවන් කියලා පෙන්නන්න එක. ඒකයි වගේ. පෙන්නුවේ නේද? එතකොට නැත්නම් හරි අමාරු නේ. ඕගොල්ලන්ට ඒවට තීනමන්න තියෙනවානේ. මං අර ඉස්සෙල්ලත් කිව්වේ ඒකයි මේක ෂොක් එකක්. අපේ ආර්ථිකයට ආපු ෂොක් එකක් මේක. අර පොඩක් ඉංග්‍රීසි ගැන නිතර කතා කරන හින්දා මම ඒකත් පැහැදිලි කරගෙන යන්න. ඉංග්‍රීසි ගැන අපි ගොඩක් කතා කළේ නෑ. විපක්ෂෙන් තමයි හැමදාම මාලිමාවේ මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ ඉංග්‍රීසි ගැන කතා කරන්න ගත්තේ. ඉංග්‍රීසියෙන් කතා කරලා ලංකාව ජාත්‍යන්තරයට ගෙනිච්ච තරම මොකද්ද කියලා අපි දන්නවනේ. අපි මේ යුද්ධය සම්බන්ධයෙන් ගියා, ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ගියා, බංකොලොත් වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට ගියා. රටක් හැටියට නිවැරදි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සඳහා ලෝකේ පුරාම ගෞරවයට පාත් වුණේ ඉංග්‍රීසියෙන් කතා කරලා විදේශ ප්‍රතිපත්තිය හසුරුවලාම නෙමෙයි. විදේශ ප්‍රතිපත්තිය කියලා කියන්නේ සිංහලෙන් ඉංග්‍රීසියෙන් කොහොම හැසිරුවත් ගරුත්වයක් ඇතුව කරන්න ඕන දෙයක්. ඒක එහෙම කරාම ඕනම රටකට ගරු ගන්නවා. ඒක අපි බොහොම පැහැදිලිව පෙන්නලා තියෙනවා. ඒක නිසා ඔබතුමන්ලාට මේ oranges and apples කිව්වම පොඩ්ඩක් අමුතු වුණාට ඒක අපිට එහෙම වෙන්නේ නැහැ. හරිද? ඒක නිසා අපි පොඩ්ඩක් ඒකත් පැහැදිලි කරගෙන යන්න ඕන. අපි මේ වෙලාවේ තේරුම් ගන්න ඕන දේ තමයි මේ ආර්ථිකයේ අපේ ආර්ථිකයට ආපු විශාල ෂොක් එකක් මේක. මේක මේ මොහොතේ විතරක් නෙවෙයි මාස ගණනාවක් බලපාන ෂොක් එකක්. අර මං ඉස්සෙල්ලා ඒක කිව්වේ කොවිඩ් ආපු වෙලාවේ අපේ රටට පැහැදිලි කළේ නැහැ කිසිම පාලකෙක් ඒ ෂොක් එක කොච්චර කල් පවතිනවද මොනවද වෙන්න පුළුවන්. දැන් මේගොල්ලෝ කියනවා රට වහලා නැහැ. අපි රට ක්‍රියාත්මකයි. ආර්ථිකය ක්‍රියාත්මකයි. මොකද රට වැහුවොත් උද්දමනය වැඩි වෙනවා. භාණ්ඩ සැපයීම අඩු වෙනවා. මිල වැඩි වෙනවා. රට වහන්නේ නැහැ අපි. රට වහන්න නැති වෙන තමයි අපි කියන්නේ බලශක්තිය ආරක්ෂා කරගමු. මේ තියෙන බලශක්තිය පරිස්සමෙන් බෙදාගෙන පරිභෝජනය කරමු. විදුලිය කපන්න බෑ. මේ වෙලාවේ විදුලිය කපන්න කිසිම අවශ්‍යතාවයකුත් නැහැ. අනාගතේ මොනවා වෙයිද කියලා කියන්න බෑ. දැන් ඔබ ජනතාව දන්නවනේ. ඇමරිකාව ජනාධිපතිතුමා කියනවා දවස් 5කට විරාමයක් ගන්නවා කියලා. ඉරානයෙන් කියන මේගොල්ලන්ට කතා කළේම නැහැ කියලා. මේ යුද්ධය පවතින ඉතාම අවිනිශ්චිත තැනක. ඒක නිසා ඒක කොච්චර කල් ඇදෙයිද කියලා අපි දන්නේ නැහැ. මේකට සම්බන්ධ පිරිස් ඉතාමත් තාර්කික ලෙස හැසිරෙන බවක් පේන්නේ නැහැ. ඒ නිසා අපි කැමති ලෝක සාමය පවතිනවා නම් අපි කැමති මේ අවස්ථාවේදී මේ යුද්ධය අවසන් වෙනවා නම් නමුත් අපි ඒ මොනම අවස්ථාවකට අපි හොඳම දේ බලාපොරොත්තු වෙන ගමන් නරකම දෙයට සූදානම් වෙන්න ඕනේ. ඒක හින්දායි අපි ජනතාවට කියන්නේ අපි හැමෝම වෙනුවෙන් තමන්ගේ අම්මා තාත්තා වෙනුවෙන් අසල්වැසියා වෙනුවෙන් අපේ රටේ දුප්පත් ජනතාව වෙනුවෙන් මේක දරා ගන්න පුළුවන් ජනතාවක් ඉන්නවා බැරි ජනතාවක් ඉන්නවා. අපි හැමෝම වෙනුවෙන් මේ වෙලාවේ බලශක්තිය පරිස්සම් කර ගැනීමට තමන්ගේ බලශක්ති පරිභෝජනය පුළුවන් තරම් අඩු කර ගැනීමට අනවශ්‍ය ගමන් තියෙනවා නම් ඒවා කපලා දාන්න. අනවශ්‍ය ලෙස අපි මෙච්චර කල් මොන හරි වැඩිපුර පරිභෝජනය කරා නම් අපි දන්නවනේ අපි හැමෝම පොඩි කෑල්ලක් අපිට අඩු කර ගැනීම හැකියාවක් තියෙන අපිත් ඒක කරලා තියෙන්නේ. අපි හැමෝම අපේ ගෙවල් වලත් එහෙම තමයි රංග කිව්වා වගේ අපිත් ඔබ ජනතාව එක්ක ඉන්න අපිට විශේෂයෙන් මුකුත් හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා අපිත් එහෙම තමයි කරන්නේ. ඒක නිසා ඔබතුම අපි ජනතාවගෙනුත් බොහොම ආදරෙන් ඉල්ලා සිටින්නේ රටට සහාය වෙන්න, තමන්ගේ අසල්වැසියට සහාය වෙන්න, බලශක්ති පරිභෝජනය කිරීම අඩු කරගන්න අපිට උදව් කරන්න කියන එක තමයි අපි ඉල්ලා සිටින්නේ.